right අපි 4 inch ගල් දෙයක් 100 mm wide ගල් දෙකක් මේ මෙතන බොන්ඩ් කරන්නේ. ආයෙත් පෙන්වන්න මොකද මේ බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක විතරයි මේ පෙන්වන්නේ. වෙන මොනවත් නෙවෙයි. අපි dry blocks දෙයක් use කරන්නේ. මේක ප්ලේස් කරලා පළවෙනි විනාඩිය ඇතුළත මේ ගල අපිට හොල්ලලා අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හරියටම ගලකට හේතු වෙන මට්ටමට. ඊට පස්සේ මෙයා සෙටල් වෙනවා දෙවෙනි විනාඩියට යද්දී. මේකේ එක්සස් එක අපි අයින් කරනවා මේ විදිහට. දැන් අපි දෙවෙනි විනාඩියට ලං කරලා තියෙනවා. මට දැන් මේ ගල් දෙකට එකක් පිට එකක් අලවලා පෙන්වන්න හදන්නේ අපි මේක බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක විතරයි. මෙහෙම ගල් අලවන්න කියන එක නෙමෙයි. සාමාන්‍ය ක්‍රමයට ගල් ලැප් කරලා තමයි අලවන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය මම දන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්නවද නැද්ද කියලා ඒ සාමාන්‍ය සිස්ටම්ස් චේන්ජ් වෙන්නේ නැහැ කොහොම කරත්. ඉතින් තේරුම් ගන්න කන්ස්ට්‍රක්ෂන් මෙතඩොලොජි එක එකමයි. මෙතන කරන්නේ අපි බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක විතරයි පෙන්වන්නේ. අපි තව විනාඩි 5කින් එමු. දැන් මේක ඇප්ලිකේෂන් එක කරලා විනාඩි 2ක් පහු වෙලා තියෙනවා. වෙලාව හරියටම 12:10යි. මම දැන් කියන වෙලාවට අපි තව විනාඩි 5කින් මේ වීඩියෝ එකට ආයෙමු. හයි වෙලාව දැන් 12:15යි. දැන් අපි මේක උස්සලා බලමු ඉස්සෙල්ලා ඉදි කියලා. මේ උස්සලා ගන්න පුළුවන් මේ බ්ලොක්ස් දෙකම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේක දැන් හෙට probably 24 hours අපි drop test එකක් කරලා බලමු. අර කරනවා වගේම මොකද්ද මේකේ efficiency කියන එක හෙට ආයේ හරියට දැනුවත් කරන්න. Thank you very much.